ආයුබෝවන් විත්රුක්මල්ගමගේ YouTube නාලිකාව අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා පොත් ගැන කතා කරන ඔබේ පොත් නාලිකාව විත්රුක්මල්ගමගේ කියලා හඳුන්වන විත්තිය. අද අපි ඔබට අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොතක විවරණයක්, බුක් රිවිව් එකක්. හැබැයි මේ පොතේ යම්කිසි විශේෂත්වයක් තියෙනවා. මොන වගේ විශේෂත්වයක්ද? ඔබ අහලා ඇති, ඔබ කියවලා ඇති හිට්ලර් සම්බන්ධිත සාහිත්‍යය. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් අමුතුම විශේෂිත සාහිත්‍යයක් ගොඩ නැගුණා. ඒකෙදි හුඟක් වෙලාවට අපි කියුවේ ඒ හා සම්බන්ධිත පුද්ගලයින්ගේ සත්‍ය අත්දැකීම්. උදාහරණයක් හැටියට ගත්තොත් මික්ලෝස් නයිස්ලිගේ අවුට්විට්ස් වගේ කෘතියක්, මරණය දොරටුව කියලා සිංහලට පරිවර්තනය වුණේ, ඒ ඔහුගේ සැබෑ අත්දැකීම්. ඊළඟට ආචාර්ය වික්ටර් ෆ්‍රැන්කල්ගේ මිනිස් දිවිය අරුත සොයා, Men's Search of Meaning කියන පොත. ඒවා ඔක්කොම ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම්. ඒවා හුඟක් වෙලාවට පාදක වුණේ ඔය නාසි වද කඳවුරු වල ගෙවිච්ච දුෂ්කර දුක්ඛිත ඛේදවාචකයක් විග්‍රහ කරන්න. ඒ වගේම තව සමහර පොත් ලියුණා හිට්ලර් ආශ්‍රය කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු, සමහර සෙක්‍රටරිලා, ඒ වගේ අය. දැන් සිංහලට පරිවර්තනය වෙලා නැතත් ඔහුගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා පවා හිට්ලර් පිළිබඳව පොතක් ලියලා එලි දක්වලා තියෙනවා. ඒක සිංහලට තාම පරිවර්තනය වෙලා නැහැ. මේ පොත ඒ වගේ අංශ දෙකටම නැති, ඒ කියන්නේ පුද්ගල අත්දැකීමක් හෝ හිට්ලර් සමීපයේ සිටි පුද්ගලයෙක් ලියපු පොතක් නෙවෙයි. මේ පොතේ අනාවරණය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක්. ඒ වගේම තමයි සිංහල පාඨකයාට මෙවැනි අලුත් දැනුම පිළිබඳව හඳුන්වා දෙන්න පළවෙනි අවස්ථාව කියලායි මම හිතන්නේ. අපි බලමු පොත මොකක්ද කියලා. පොතේ නම හිට්ලර්ගේ පලා යාම. පොත ලිව්වේ මැක්සිමිලියන් ඩි ලාෆයට්. මේ පොතේ මුල් නම The Complete Story of the Planned Escape of Hitler කියන පොත තමයි මේ හිට්ලර්ගේ පලා යාම කියන නමින් සිංහලට පරිවර්තනය වෙන්නේ. හිට්ලර්ගේ සැලසුම් සහගත පලා යාමේ සම්පූර්ණ කතාව. පොත පරිවර්තනය කළේ ඩිලාන් ඩි ප්‍රසංග. ඩිලාන් ඩි ප්‍රසංග පරිවර්තනය කරපු පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ කෙහෙලි ප්‍රකාශකයින් විසින්. පොත රුපියල් 1400කට මිල කරලා තියෙනවා. පිටු 300ක් පොතේ අඩංගුයි. මේ තමයි පොත ගැන කෙටි සරල විස්තරය. අපි බලමු මේ පොතේ කතා සාරාංශය මොන වගේද කියලා. කතා සාරාංශයට එන්න කලින් මම හිතුවා ඔබත් එක්ක මේ දැනුම බෙදා ගන්න. ඔබ දන්න, මන් දන්න දැනුම. ඒ තමයි දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී බර්ලින් වලදී අපි දන්න විදියට හිට්ලර් සියද විනාසා ගත්තා. ඒක තමයි අපි දන්නේ. ලෝකය දන්නේ. ඒත් එක්කම සතියකින් දෙකකින් දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. හිට්ලර්ගේ මරණයත් එක්ක. හැබැයි මැක්සිමිලියන් ඩි ලාෆයට් ඉතා විශාල ගවේෂණයකින් පස්සේ අපිට කියනවා එදා 1945 දී හිට්ලර් සියද විනාසා ගත්තේ නැතේ කියලා තමයි ඔහු තර්ක කරන්නේ. එහෙනම් හිට්ලර්ට මොකද වුනේ? මේ පොතේ සටහන් කරනවා හිට්ලර් බර්ලින් වලින් කොහොමද පැනලා ගියේ? කී දෙනෙක් හිටියද? කවුද ගුවන් යානය පැදෙව්වේ? ගුවන් යානය බර්ලින් වලින් ඉඳන් කොහෙටද ගියේ? සැල්ස්බර්ග් වල ඉඳන් ඩෙන්මාර්ක් වලට, ඩෙන්මාර්ක් වලින් ස්පාඤ්ඤයට, ස්පාඤ්ඤයෙන් කැනරි දූපත් වලට, කැනරි දූපතේ සිට මාස කීයක් ගියාද සබ්මැරීනයකින් ආජන්ටිනාවට යන්න? ඔහු ආජන්ටිනාවේ ජීවත් වුණේ කොහේද? මෙන්න මේ වගේ විශාල අපි හිතන්නේ නැති කොටසක් තමයි මේ පොතේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. අපි මෙච්චර කල් දැනගෙන හිටියේ හිට්ලර් මිය ගියා කියලා. නමුත් ලාෆයට් කියනවා නෑ, ඒක එහෙම වුණේ නෑ. හිට්ලර් මිය ගියා තමයි. ඒ මිය ගියේ 1965 දී විතර කියලා. ඊළඟට මේ පොතේ සාකච්ඡා කරන තව වැදගත් කාරණාවක් තමයි මේ හිට්ලර්ට අමතරව නාසි නායකයෝ ඔවුන් විශාල ප්‍රමාණයක් විවිධ රටවල් වල රැකවරණය ලැබලා රැකියාවන් කළා කියලා. අපි හිතුවේ අවුට්විට්ස් වගේ, බූකන්වර්ල්ඩ් වගේ කඳවුරවල හිටපු මේ නාසි නායකයින්ට ඔවුන් කරපු තිරස්චීන ඝාතන හින්දා ඔවුන්ව දඬුවම් කරලා ඔවුන්ව
මරණයට පත් කරන්න නැති කියලානේ. හැබැයි එහෙම නෙවෙයි. මේ පොතේ විශාල ප්‍රමාණයකගේ නම් සඳහන් වෙනවා ඒ විදියට රැකියාවන් කරපු. ඒ රැකියාවන් දීලා තින්නේ කවුද? සමහර වෙලාවට එක්සත් ජනපදය, සමහර වෙලාවට ආජන්ටිනාව, සමහර වෙලාවට අරාබි රෝකයේ සමහර රටවල්, උදාහරණයකට ඊජිප්තුව, සිරියාව වගේ රටවල් මේ රැකියා දීම් කරලා තිනවා. විශාල ප්‍රමාණයක් ඒ වගේ රැකියාව කරපු මිනිස්සුන්ගේ නම් විශාල ලයිස්තු ප්‍රමාණයක් මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මම මේ කියවන එක බලන්න. මහා බ්‍රිතාන්‍ය හා එක්සත් රාජධානී යන රටවල් දෙකම ජර්මානු තාක්ෂණය හා නව සොයා ගැනීම පිළිබඳව සොයමින් සිටියහ. විශේෂයෙන්ම ඔවුන් විසින් ජර්මානු මිසයිල, රොකට්, ගුවන් යාන, ගුරුත්වාකර්ෂණ සහ අභ්‍යවකාශ ගවේෂණ වැනි ක්ෂේත්‍රවල තාක්ෂණය පැහැර ගැනීමට කාලය මිඩංගු කළේය. සත්‍ය වශයෙන්ම කිවහොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය විසින් පේපර් ක්ලිප් මෙහෙයුම යටතේ නාසි විද්‍යාඥයින් 2500කට අධික සංඛ්‍යාවක් තම සේවය සඳහා බඳවා ගත්තේය. මෙන්න මේ වගේ ඔවුන්ගේ අතිවිශාල ප්‍රමාණයකගේ නම් මේකේ හෙළිදරව් කරනවා. ඒ වගේම තමයි සමහර ඔත්තුකරුවන් හැටියට, සමහර යුද විශේෂඥයින් හැටියට ඊජිප්තු හා සිරියාව වගේ රටවල් වල ඔවුන් සේවය කරලා තිනවා. ඔවුන් බහුතරයක් ස්වභාවිකව මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ විස්තර ඔක්කොම මේකේ සඳහන් කරනවා. ඒ වගේම තමයි හිට්ලර් ආජන්ටිනාවේ ජීවත් වෙද්දී ආජන්ටිනාව, චිලි සහ ඇන්ටාර්ටිකාව කියන ස්ථාන තුනේ ඔහු ගමන් කරමින් ජීවිතේ බේරාගත්තයි කියලා ලෆායට් තර්ක කරනවා. ඒකට උදාහරණත් ඔහු ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ 1945න් පස්සේ විශාල ප්‍රමාණයක් 1965 වෙනකන් මේ ලෝකෙ හිටපු මිනිස්සු වැදගත් කියලා සැලකෙන නායකයෝ හිට්ලර් රහසින් හම්බ වුණා. ඔවුන් කවුද කියලත් මේකේ හෙළිදරව් කරනවා. උදාහරණයකට ඔබට මතක ඇති ඉතා මෑතකදී ලංකාවෙත් හොලිවුඩ් වල ජනප්‍රිය වෙච්ච ඔපෙන්හයිමර් ෆිල්ම් එක. මේ රොබර්ට් ඔපෙන්හයිමර් පවා හිට්ලර්ව 1961 දී හම්බ වුණා කියලා සාධක සහිතව ඔප්පු කරන්න මේ පොතේ රචකයා උනන්දු වෙලා තියෙනවා. අරාබි ලෝකයේ සමග විශේෂයෙන්ම ගනුදෙනුවක් නාසීන්ගේ තිබිලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙත් ඔවුන් නාසීන්ව එකවරම ප්‍රතික්ෂේප කළේ නැහැ කියලා ලෆායට් තර්ක කරනවා. ඊළඟට මේ පොතේ කතා කරන තව වැදගත් කාරණාවක් තමයි හයි ජම්ප් මෙහෙයුම. මෙහෙයුම් කීපයක්, පේපර් ක්ලිප් මෙහෙයුම, හයි ජම්ප් මෙහෙයුම කියලා මෙහෙයුම් කීපයක් තියෙනවා. ඒකෙදි හයි ජම්ප් මෙහෙයුම කරන්නේ ඇන්ටාර්ටිකාවල. ඒ මෙහෙයුම සඳහා යුද නැව් කීයක් පාවිච්චි කළාද? ගුවන් යාන කීයක් පාවිච්චි කළාද? සෙබළුන් කීයක් සහභාගී වුණාද? එහිදී මෝණ දෙන්න සිද්ධ වෙච්ච සිද්ධීන් මොනවද? ඔවුන් ජයග්‍රහණය කරාද? පසුබැස්සද? මොනවද ඇන්ටාර්ටිකාවල තිබ්බේ? කවුද එතන හිටියේ කියන එක පිළිබඳව ඔහු විශාල තර්ක ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒ එකම ඒකට සම්බන්ධ විශාල ඡායාරූප ප්‍රමාණයක්, මම හිතන්නේ 100 ගණනක් ඡායාරූප මේ පිටු 300 ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා සාමාන්‍යයෙන් අපි හිතාගෙන හිටියට වැඩිය වෙනස් විදිහේ දැනුමක් ලබා දෙන පොතක් කියලා හිට්ලර්ගේ පලා යාම. මේකේ අවසාන පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම. 1945 අප්‍රේල් 30 දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුලදී සියදිවි විනාශගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා මාටින් බෝමන්, ජෝසප් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුලාවට පත් කළහ කියලා. ඒ කියන්නේ ලෝකෙම රැවටිලා තිනවා කියලා තමයි මැක්සිමිලියන් ඩි ලෆායට් අපිට කියන්නේ 1945 දී හිට්ලර් මැරුණා කියලා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් හොයන උනන්දු ඔබට තමයි මේ පොත. හිට්ලර්ගේ පලා යාම. කෙහෙලි ප්‍රකාශනයක්, මැක්සිමිලියන් ඩි ලෆායට්ගේ ගවේෂණයක්, ඩිලාන් ඩි ප්‍රසංග සිංහලට පරිවර්තනය කරපු පොත. ඔබට මිලදී ගන්න දැන් හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා විත් රුක්මල්ගමගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අද මේක subscribe කරන්න. මොකද මේ වගේ පොත් අරගෙන දිගටම අපි ඔබ හමුවන්න එනවා. ඒ වගේ පොතකින් ඉදිරියේදී ඉක්මනින් හමු වෙනතුරු පතනවා ඔබට ජය.